මේ අධිවේගී ධාවන පතය තුළ සුන්දර නිස්කලංක ගමනක නිරත වූ ශූර ධාවකයෙකුගේ ජීවන ගමන් මගේ සොඳුරුතම හෝරාවයි. ඉවෝන් බ්‍යාජී ගුරුසිංහ යාන්තමින් වයස අවුරුදු 6ක් සම්පූර්ණ වූ දරුවෙක් 50cc යතුරු පැදියකට ගොඩවන්නේ ජන්මගත උරුමයකුත් නිසඟ හැකියාවකුත් කරපින්නාගෙන ඒ ජන්මගත ජානගත උරුමය ඔහු සතුවන්නේ තම පිය ආභාෂයක් විදිහටයි. ඔහු ඉන්දික ගුරුසිංහ 2000 මුල් කාර්තුවේ සුපර් මෝටාඩ් අංශයේ විශිෂ්ටයෙක්. ඉවෝන් මේ සුහුඹුල් බුහුටි කුඩා ධාවකයාට ධාවන පතය යනු එක්තරා සුරතල් මෙවලමක් පමණක් බවට පත්වන්නේ නිරායාසයෙන් මෙන්. ඒ බව ඉතාම ඉක්මනින්ම ලොවට පසක් කරන ඔහු 2010 2012 වර්ෂයන්හිදී කනිෂ්ඨ ශූරතා ද්විත්වයම තම දෝත දරා ගන්නවා. ජයග්‍රහණය යනු ආඩම්බරයක් නොව ආදර්ශයක් ලෙස සමරන ඉවෝන් ඉන් ලද පන්නරයෙන් තම හැකියාවන් වඩාත් මුවහත් තබන්නට සමත් වනවා. MX කාණ්ඩයේ 250cc සහ ස්ටෑන්ඩඩ් අංශයේ 250cc තරඟ වෙත අවධානය යොමු කරන ඉවෝන් ඉන් අනතුරුව ලංකාවේ හැම ධාවන පතයකදීම ප්‍රේක්ෂක අවධානය තමන් වෙත නතු කරගන්නට සමත්. ස්ලාඩා ශූරතා සහ ජාතික ශූරතා ඇතුළු සුවිශේෂී ජයග්‍රාහී මතකයන් විසින් ඔහුගේ සම්මාන රාක්කය පුරවන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළතයි. ආසියානු තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉවෝන් එහි තම මුද්‍රාව සනටුහන් කළේ වරක් දෙවරක් නොවේ. ආසියාවේ හොඳම කාල ගණනයන් 10 අතරේත් ඉවෝන් තම නම සලකුණු තබන්නට සමත්. ධාවන පතය තුළ ශ්‍රී ලාංකික ධාවකයෙකුට උපයාගත හැකි සියලු කීර්තීන්ට හිමිකම් කියෝ ඔහු ඉන් ඉනික්බිතිව තම මනස මෙහෙවන්නේ අනාගත වෘත්තිමය ජීවිතය වෙතටයි. ජීවිතයම රේසින් වෙනුවෙන් වියදම් කළ ඉවෝන් තම ආදරවත්කම් උපයන්නේත් ඒ ඔස්සේම වීම අතිශය පුදුමාකාර දෛවයේ නියමයක් බඳු සිදුවීමක්. ඇය දේවානී ලියනගේ මෝටර් ස්පෝර්ට්ස් නිලධාරණයක්. නිවැරදි මංතීරුව ඔස්සේ ජීවන ජයග්‍රහණය වෙනුවෙන් ජීවන පොරොන්දුවකට පිළිපන් ඔවුන් අදින් මේ අරඹන්නේ සොඳුරුතම තම ජීවන චාරිකාවයි.